ඔයා දැනටවත් ලොතරැයි ගන්න කෙනෙක් නම් මේ වීඩියෝ අනිවාර්යෙන් බලන්න. මොකද මේ වීඩියෝ එකේ කතා කරන ඇප් එක ඔයාලා වෙනුවෙන්ම තමයි හදලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා ලොටරි රිසල්ට් ඇප් එක ගැන. ඉතින් මතාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. අපි යමු අද වීඩියෝ එක බලන්න. මම තරිඳු රාමනායක. ඉස්සලාම ඔයාගේ Play Store එකට ගිහිල්ලා Play Store එකකින් search කරන්න ශ්‍රී ලංකා lottery result කියලා. ඊට පස්සේ මෙන්න මේ app එක ඔයාලට පෙන්නයි. ඉතින් ඒක download කරලා install කරගන්න. ඉතින් මම දැනටමත් install කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් මම open කරගන්නවා මේ app එක. ඉතින් මෙන්න මේ app එක open කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා කලින් දවසේ lottery වල result එක. මෙන්න මේ විදිහට NLB DLB කියන දෙකේම මේ කුම result එක මේකේ පෙන්නනවා. ඒ කියන්නේ හැම ටිකට් එකකම result එක මෙතන පෙන්නනවා මෙන්න මේ විදිහට. අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. කලින් දවස් ටිකට් එකක් නම් මේ විදිහට බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් දකුණු පැත්තේ උඩ තියෙනවා කැමරාවක පොඩි අයිකන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔහම QR code එක ඔහම ස්කෑන් කරන්න. මෙහෙම QR code එක ස්කෑන් වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා දැන් ඉතින් උඩින්ම පෙන්නනවා ටිකට් එකේ නම, ඊට පස්සේ ඩ්‍රෝ නම්බර එක, ඊට පස්සේ දිනේ. ඒ වගේම තමයි අපේ ටිකට් එක ස්කෑන් වුණාට පස්සේ ටිකට් එකේ තියෙන අංක ටික පෙන්නනවා. ඒ වගේම තමයි ඊට පස්සේ ලොටරි රිසල්ට් කියලා රිසල්ට් එක තියෙනවා. ඉතින් මේ රිසල්ට් එකේ ඔක්කොම අංක වල කතිර තමයි වෙලා තියෙන්නේ. කියන්නේ දිනුමක් නැහැ කියන එක. ඒ වගේම තමයි මනි කියන තැන අපේ දිනුමක් තියෙනවා නම් ඒ දිනුමට අදාළ මුදල මෙතන RS කියන තැන වැටෙනවා. ඉතින් මෙතන දැන් දිනුමක් නැති නිසා බිංදුව තමයි වැටලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ QR code එක ස්කෑන් කරලා අපි දිනුමක් බලා ගන්න. ඉතින් අපි ඊට පස්සේ මෙතනින් බැක් වෙනවා අපෝ. ඊට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න වම් අත පැත්තේ පොඩි ඉරි තුනක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. මේ ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා search කියලා බටන් එකක්. ඉතින් මේ search කියන බටන් එකෙන් අපිට පුළුවන් draw number එක, draw name එක search කරලා අපිට ටිකට් එක දිනුමක් බලා ගන්න. සමහර ටිකට් වල සමහර ලොතරැයි වල QR code එක අපැහැදිලි වගේ නම් ඉතින් මේ ක්‍රමයට තමයි අපි බලා ගන්න වෙන්නේ. ඉතින් මෙතන draw name එක කියන්නේ ඔයාගේ ටිකට් එකේ නම. ඉතින් මම මෙතනින් තෝරන්නම් අද කෝටිපති කියන එකම. ඊට පස්සේ draw number එක මෙතනින් type කරන්න කියලා කියනවා. draw number එක කියන්නේ දිනුම් වාරය කියන එක. දිනුම් වාරය මේකෙන් type කරමු. ඊට පස්සේ මෙතන යට තියෙන search icon එක අන්න ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට result එක පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මෙතන මේ පුංචි ඉර තුනයි ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා all result කියලා. ඉතින් all result කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් kotipati.lk කියන වෙබ්සයිට් එකට මේගොල්ලන්ගේ කියනවා. ඉතින් ඒකදී මේකේ history එක අපිට බලා ගන්න පුළුවන්. මම අද කෝටිපති කියලා select කරොත් ඒකේ history බලා ගන්න පුළුවන්. මේව දිගටම. ඒ කියන්නේ කලින් දවස් හැම දවසකම ඔයාලට history බලා ගන්න පුළුවන්. කොහොමද ටිකට් එක දිනුමක් ඇදිලා තියෙන්නේ සහ ඒ දිනුම වලට අදාළ අංක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම ආපහු මෙතනින් app එකට යනවා. app එකට ගිහලා ආයෙත් අර පොන්චි ඉර තුන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් result PDF කියලා. ඉතින් මේ result PDF කියන එක ක්ලික් කරාට පස්සේ ආයෙත් අර විදිහටම මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යනවා. එතකොට මේ ඕන result එකක් අපිට PDF එකක් විදිහට download කරගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට 2025 ඔක්තෝබර් 31 වෙනිදා result එක සිංහලෙන් කියන එක මෙන්න මෙතනින් ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට result එක බලා ගන්න පුළුවන් PDF එකක් විදිහට. ඉතින් මේක download කරගන්නත් පුළුවන්, share කරන්නත් පුළුවන්. මම නැවත වතාවක් ආපහු අපේ app එකට යනවා. app එකට ගියාට පස්සේ ආයෙත් අර ඉරි තුන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන වෙන්නනවා statistics කියලා. ඉතින් අනේ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා ආයෙත් අපේ අර වෙබ්සයිට් එකටම තමයි යන්නේ. ඉතින් මම උදාහරණයක් විදිහට අද කෝටිපති කියන එකම ක්ලික් කරා. එතකොට ඔයාලට පෙන්නනවා මෙතන වැඩිම වාර ගණනක් ගිහින් තියෙන අකුරු මොකක්ද කියලා. 4 අකුරු තමයි වැඩිම වාර ගණනක් ගිහින් තියෙන්නේ. ඒ වගේම අකුරු සේරම ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතන පළවෙනි එක තියෙනවා. ඒ වගේම දෙවෙනි එක තියෙනවා. ඒකේ මෙතන අපි සිලෙක්ට් කරාම දෙවෙනි ඉලක්කම තමයි වැඩිම වාර ගණනක් ගිහින් තියෙන්නේ 54ක්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට සමර එකක් බලා ගන්න පුළුවන්. කොහොමද මේකේ ඉලක්කම් වල හැසිරීම කියලා.
ඒවස අපි ආව අපේ ඇප් එකට යනවා. ඇප් එකට ගිහලා මේ ඉරි තුනයි ක්ලික් කරනවා. මෙතන ක්ලික් කරාට පස්සේ මෙතන ගෙසින් කියලා දෙනවා පහළ. ඉතින් මේ ගෙසින් කියන බටනේ ක්ලික් කරාට පස්සේ ඔයාලා ආයෙත් වෙබ්සයිට් එකට තමයි යන්නේ. ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේගොල්ලෝ ගෙස් කරනවා මේ මෙන්න මේ දින අංක තියෙන ටිකට් එක ගන්න ඇදීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා. ඉතින් මේකේ ගොඩක් කියන්නේ හැම ටිකට් එකකම වගේ ඒගොල්ලෝ ගෙස් එකක් දීලා දිනවා. ඒකට මේකෙන් ගෙස් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ kotipati.lk කියන වෙබ්සයිට් එකේ ඇප් එක විදිහට හඳුන්වන ශ්‍රී ලංකා ලොටරි රිසල්ට් කියන ඇප් එක ගැන කතා කරන්න තියෙන මෙන්න මේ වගේ දේවල් ටිකක්. ඉතින් ලේසියෙන්ම QR code එක ස්කෑන් කරලා ටිකට් එකක් බලා ගන්න මේ විදිහට. ඉතින් ඔයත් මේ වීඩියෝ එකේ මොනවද දෙයක් ගත්තා කියලා හිතනවා නම් මොනවද දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, ඒ වගේම comment එකක් දාන්න. මම දරිදු රාමනායක. අපි හැම ඊළඟ වීඩියෝ එකකින් සුබ දවසක්.